මේ කළු මාමා කියලා කියන්නේ මේ හරප්පා නඩේ කට්ටියටම මේ ටිකක් වෙනස් විදිහේ අත්දැකීමක්. ඒකට යාර මිසයිලයක් එනවාගෙන වචනයක් දෙනවා නිහඬ වෙනවා. හා ඉතින් කියන්නකෝ මේ දැන් ගොවි මහත්තයෙක් විදිහටද මුලින්ම මේ වැඩ පටන් ගන්නෙ? ඔව් ඔව්. පවුලේ කවුද ඉන්නේ? පවුලේ විස්තර? ඔව්. අපේ පවුලද? ඔව්. පුතාලා 3 දෙනෙක් ඉන්නවා. දූලා 2 ඉන්නවා. ඉතින් ඇයි නෝනම අමතක කරන්නේ? එයා අමතක නැහැ කොහොමවත්. ඒකනේ. නෝනාගේ නම? නෝනාගේ නම? කුසුමාවති. කුසුමාවති. දැන් අහගෙන දින්නේ? අහගෙන නැති. අහගෙන ඉන්නේ නේද? දැන් කළු මාමත් නළුවෙක් වුණාට පස්සේ කොහොමද ගෙදර අයගේ ප්‍රතිචාරය? ඒගොල්ලෝ හිතන විදිහට අපි මෙහෙම දෙයක් කරයි කියලා හිතන්නවත් බැයි කට්ටියට. ඒ උණු තත්ත්වය හැටියට. උණු තත්ත්වය හැටියට. දැන් කවුරු සතුටු වෙන එකට. ඒකනේ නෝ. දැන් කඩේ වහලද? කඩේ වහලා තියෙන්නේ. රංගපාන්න ඇවිල්ලාද? නෑ එහෙම නෑ. කඩේ කරන්න බෑ අපිට. බැරුවම නික හිටි. ඔව්. කමන්නේ ඉතින් නළුවෙක් වෙනකන් කඩේ ඇරලා තිබුණා නෙවෙයි. අනිවාර්ය. හොඳ වෙලාවට නේද? ඒකනෝ. මේ කළු මාමා වෙන කොහෙවත් රංගපාලම නෑනේ? නෑ නෑ. හරප්ප විතරයි. දැන් වයස කීයක් විතර වෙනවද කළු මාමා? මට කියන්නේ කැමතිද? කැමති. මම 56 ඉපදුනේ. 56? 56 දරුවෙක් නේද? ඉතින් රටේ තීරණාත්මක අවුරුද්දක්. ඒ උපන්න දරුවෙක්. ඒකද ගොවිතැනට කැමති වුණත් ඒකද දන්නේ? අපේ තාත්තලා හැමත් එහෙමනේ. ගොවිතැනට තමයි හුරු වෙලා තිබුණේ. පරම්පරාවෙන් එන්නේ නේ. පුතාලා කවුරුත් මේ රංගපාන්නේ නෑනේ නේද? එහෙම නෑ. කලාවට සම්බන්ධ වුණේ කළු මාමා විතරයි. විතරයි. ඒතර පරම්පරාවටම ආඩම්බරයක් නේ කළු මාමේ. ඔව්. පරම්පරාවටයි ඉන්න සහෝදරයන්ටයි නේ. ආඩම්බරයක් නේ. නැතු එහෙනම්. ඒකනේ. දැන් මේ අපිට තෝරා දෙන ගීතේ තෝරා දෙන්නේ මේ නෝනා වෙනුවෙන්ද? ඔව් නෑ අපි කවුරුත් මේක කරන්න. කවුරුත් නෙන් කිව්ව බහුවචන වෙනවා. බහුවචනයක් නෙනේ. නෝනාගෙන් එහෙම දාමු යන්නේ. අපිට නම් කොහොමත් එකයි නුනේ අපේ වොන්ටට ඇවිල්ලා නේ තියෙන්නේ. මොහිදින් බෙග් මාස්ටර්ගේ ටිකිරි මැණිකේ ඇම්බුල ගෙනල්ලා. ගොවි මහත්තයෙක්නේ මේ අත්දැකීම තියෙනවනේ. ඒ කාලේ ඇම්බුල අරන් එනවද නෝනා? අනිවාර්යෙන් ගේනවා. දැන් ගීත වලට කොහොමද කැමති? මේ කොච්චර කැමතිද ගීත අහන්න? සින්දු අහන්න? සින්දුව මං හින්දි සින්දුවට හරියට ආසයි ටිකක්. හින්දි සින්දු වලට. ඒ වුණාට ඉතින් ගායනා කරන්න එහෙම බෑ මට. කියන්නෙත් නෑ අපි. ඔව් එහෙම කියන්නේ. අහන්න ආසයි. අහන්න ආසයිනේ. මේ කැමතිම ගායකයා? කැමතිම ගායකයෙක් කියලා එහෙම මට විශේෂයක් නැහැ. ඔව්. ඒනට දැන් තෝරගන්නවා අපි බෙග් මහත්තයාගේ ගීතයක් නේ. ගීතයක් ඔව්. අපි එහෙනම් මේ ගීතය ලං කරගනිමු අපේ කළු මාමගේ තේරීම. ඔව් හදාගත්තා. කොහොම සිරප්පු? ඒක දාගෙන එන්න අමතක වුණා. දාගෙන එන්න අමතක වුණා? අමතක වුණා. ඒ පාර මගදී දෙකක් හම්බ වුණා. අලුත්ම දෙකක්? අලුත්ම දෙකක් හම්බ වුණා. මම දැක්කා අර හදාගත්ත සිරප්පුව වෙනුවට අලුත්ම සිරප්පු දෙකක් දාගෙන හිටියේ. දාගෙන ආවා. දැන් මේ රේඩියෝ එකට යනවා කිව්වම කොහොමද ගමේ අයගේ ප්‍රතිචාරය? ඒගොල්ලන් නම් බොහොම සතුටින් ඉන්නවා. අහගෙන ඇති නේ? ඔව් සතුටින් අහගෙන ඉන්නවා. මේ අවට කට්ටියත් බොහොම සතුටින් ඉන්නවා. ඔව්. ඉතින් කළු මාමලා බෙදන්නෙත් සතුටින්? අනිවාර්යයෙන්. මේ දැන් කළු මාමා රේඩියෝ ඇහුවද? මම රේඩියෝ අහලා තියෙන්නේ. මොනවද අහලා තියෙන්නේ? මුවන් පැලස්ස. මුවන් පැලස්ස. ආසයිද? ඔව් ඒකට ආසයි ගොඩක්. දැන් මේ ඒ රේඩියෝ එක අහගෙන හිටපු කාලයයි දැන් අද ඔන්නේ ඒ රේඩියෝ එක කතා කරන්න ලැබෙන එකයි කොහොමද ලැබුණු අවස්ථාව? සතුටක්ද? ඒක සතුටක්. හිතුවද එහෙම කවදා හරි රේඩියෝකින් කතා කරනවා කියලා? ඔව්. හිතුවා? අනිවාර්යෙන් හිතුවා. ඒකනේ හිතපු දේ හරි ගිහිල්ලා නේ. හරි ගිහින්. එහෙම හිතුවම තව මොනවද හරි ගියේ? ඒක මේ තව මොනවද හිතුවේ? නළුවෙක් වෙනවා කියලාත් කිව්වද? ඔව්. හිතුවා? ටීචර් වලට කැමතිනේ නේද ඒ කාලේ? කැමතියි. ඒකනේ. මේ අර කතාවට කට්ටිය කිව්වේ ටීචර් පිස්සෙක් කියලා. ඔව්. නේද? ඒ කියන්නේ අර කලාවට තියෙන වඩා ලැබිකමටනේ අපි හඳුන්වා දීම කරන්නේම. කරන්නේ ඔව්. ඒ කාලේ එහෙම අවස්ථාවක් ලැබුණේ නැද්ද? එහෙම මම එහෙම නෑ. ලැබුණේ නෑ. කවුරුත් කතා කරේ නෑ නේ. ඔය හැකියාව කියන්නේ මේ ඔය සරලව කරන්න තියෙන රංගනයේ
කවුරුත් හඳුනගෙන තිබුණේ නෑ නෑ එහෙම නෑ. ඒ කියන්නේ හැබැයි ජීවිතේ හොඳටම රඟපෑලයි කියන්නේ. නේද කළු මාමා? තාවක්. මොකද රූගත කිරීමකට කළු මාමගේ කඩේ තමයි තෝරගන්නේ. හැබැයි මේ කොරෝනා කාලෙදී ඒ පොරොන්දු වුණු නළුවට එන්න විදියක් තිබුණේ නැහැ. ඒතර කළු මාමා තමයි ආදේශක නළුවා වුණේ. දැන් ඉතින් ප්‍රධාන නළුවා වෙලා නේද? ප්‍රධාන චරිත අතරේ නළුවෙක් වුණා. ඉතින් කොහොමද සතුටුද? ගොඩක් සතුටුයි. තරුණ කාලේ ටීටර් ආසාව තිබුණානේ. හිතුවද කවදා හරි මෙහෙම රංගපාන ලැබෙයි කියලා? එහෙමනම් එච්චර නම් හිතුවේ නෑ. මොකද අපි ගොවිතැනටනේ හුරු උනේ. ඒ කළු මාමා කියන්නේ අපේ හොඳ ගොවි මහත්තයෙක්. එදා ඉඳලම ගොවිතැනට තමයි හුරු උනේ. දැනුත් තාමත් කරනවනේ. කරනවා. ඒකනේ. ඕකේ හෙල් හිටවනවා, වයු හිටවනවා. එම් ගොවිතැන සාමනින් බටු හිටවනවා. සාමන් තමන්ට අපරි ටිකට හදා ගන්න ඉතින්. ඒකෙන් තමයි ඉතින් මොන හරි කරගන්නේ අපි. A new follower.